everyone, welcome back to my YouTube channel. අද ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. මං හිතන්නේ මාසෙකටත් වැඩි දැන් මට vlog එකක් කරන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මං හිතුවා අද දවස vlog එකක් කරනවා කියලා. දැන් දවසින් භාගයක් වගේ ඇත්තටම ගිහින් ඉවරයි. ඉතින් අපි දෙන්නට චූටි ගමන් වගේක් යන්න තියෙනවා. මං හිතුවා ඔයාලවත් එක්කගෙනම යන්න. ඉතින් මම මෙන්න මේ දවස්වල පාවිච්චි කරන්නේ මේ lip balm එක Vaseline එකේ එන මේක ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මම usual දාන මේකප් එක දාගෙන තමයි යන්නේ. මම මේකප් කරන full video එකක් කලින් vlog එකකින් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට simple makeup එකක් තමයි දාගන්න යන්නේ. එහෙනම් දිගටම video එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. මම අද වෙනසකටත් එක්ක මෙන්න මේ ලොකු ඉයරින්ග්ස් දෙක දාන්න තමයි යන්නේ. මම සාමාන්‍යයෙන් ලොකු ඉයරින්ග්ස් දානවා අඩුයි. මට හිතුණා මේ ඇඳුමට මැච් වෙන්න මේක දාගෙන යනවා කියලා. ඉතින් මට කොණ්ඩේ හදන්න මුකුත් කරන්න වෙලාවක් නැහැ. මම මෙහෙමම තමයි යන්නේ. මේ ගෙවෙන්නේ ඇත්තටම සමර් එකේ අවසාන දවස් ටික වගේ තමයි ගෙවෙන්නේ. ගොඩක්ම රස්නේ නැහැ දැන් එළිය. දැන් ටික ටික සීතල වේගෙන තමයි එන්නේ. සමයකට පස්සේ ෆෝල් එක එන්නේ. ඉතින් චුට්ට දැන් ඇත්තටම එළිය සීතලයි. එහෙනම් අපි දැන් ඉක්මනට යමු. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි කන්ට්‍රි දාලා තමයි යන්නේ. මේ පාර දෙපැත්ත හරිම ලස්සනයි. මම කිව්වේ නෑනේ අපි කොහෙටද යන්නේ කියලා. අපි මේ යන්නේ ඉතාලියන් රෙස්ටුරන්ට් එකක් හොයාගෙන. ඇත්තටම රෙස්ටුරන්ට් එකක් කිව්වට ඒකේ හැමදේම තියෙනවා. අපිට ග්‍රොසරිස් ගන්න ඕන නම් ඒ වගේ දේවල් ඊට පස්සේ අපිට එතනින් කන්න පුළුවන්. ඒ වගේ තැනකට තමයි ඇත්තටම යන්නේ. අපේ ගෙවල් එකේ ඉඳන් ලොකු දුරක් නැහැ එතනට. ඉතින් අපි කන්ට්‍රි සයිඩ් එකෙන් යන නිසා තමයි ටික දුරක් යන්න වෙන්නේ. අපි කන්ට්‍රි සයිඩ් එකෙන් යන්න හේතුව තමයි හරිම ලස්සනයි. මේ දවස්වල අර සමර් එක නිසා ඌවත් හොඳට පායලා තියෙනවා. ඒ වගේම මාරම ලස්සනයි. ඉතින් බලන්නකෝ අපි යන අතරමඟ අපිට කවුද හම් වෙන්නේ කියලා. අපිට ලස්සනම ලස්සන අස්සය දෙන්නෙක් හම්බුණා. ඉතින් සුදු පාටයි ඒ දෙන්නම හරිම ලස්සනයි. අපි පොඩ්ඩක් ස්ලෝ කරලා මේ බැලුවා. ඉතින් මේ විදිහට දිගටම අපි කන්ට්‍රි සයිඩ් එකකින් යනකොට දෙපැත්තේ මේ විදිහට අස්සයෝ ඉන්නවා. ඒ වගේ සත්තු ඉන්නවා. ලොකු ෆාම් තියෙනවා. එහෙමයි. ඉතින් හරිම ලස්සනයි. අර සමහර වෙලාවට අපි කියවපු අර ස්ටෝරි බුක්ස් එහෙම මතක් වෙනවා. ඉතින් අපි දැන් ඔන්න රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි ඇතුළට ගිහින්මු මොන වගේද කියලා. ඉතින් මේකේ ගොඩක්ම තියෙන ඉතාලියන් කෑම තමයි තියෙන්නේ. අපි කලින් දවසකත් මෙතනට ඇවිල්ලා කාලා තියෙනවා. ඒක නිසා ගොඩක් දවසකින් අපි එළියට ගියේ නැති නිසා අපි කතා වුණා මෙතනට යමු කියලා. ඉතින් එන්ට්‍රන්ස් එකේ මේ විදිහට අපිට ග්‍රොසරිස් ගන්න ඕන නම් ඒ වගේ දේවල් එක වර්ගයේ කෑම ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. ස්පෙෂලි ඒගොල්ලන්ගේ අර ඔතෙන්ටික් ඩිෂස් එහෙමත් මෙතනින් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් වටයක් දානවා. මෙතන අපිට ගන්න මොන හරි දේවල් තියෙනවද කියලා බලන්න.
මගේ ෆේවරිට්ම කොටසට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි කේක් තියෙන, ස්පෙෂලි චීස් කේක් තියෙන තැනට. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේ වගේ ස්වීට්ස් වර්ග එක එක ස්වීට්ස් වර්ගත් තිබුණා. ස්වීට්ස් නම් චුට්ටක් වෙන තැන්වලට වඩා ගණන් ටිකක් වැඩි. ඉතින් අපි අර පෙන්නපු ස්වීට් එක තමයි ගත්තේ. ඒක මට ඇත්තට මේකේ නම නම් මතක නැහැ. ඉතින් මේ වගේ ගොඩක් කෑම මෙතන තියෙනවා. මේ මාරම රසයි ඒක. හැබැයි චුට්ටක් පැණි රස වැඩි. ඇත්ත කියන්න බෑ. චුට්ටක් පැණි රස වැඩි මට නම් ඒක. ඒ වුණාට හරිම රසයි. අපි කලින් පාර ආවම චීස් කේක් තමයි ගත්තේ. ඒ චීස් කේක් එක නම් මාරම රහයි. ඉතින් අර මේ ස්වීට්ස් හරිම ලස්සනයි. අර හැම එකකින්ම එක එක කාලා බලන්න හිතෙනවා. ඉතින් ඉටාලියන් වලට අමතරව ජැපනීස් ෆුඩ්ස් කලෙක්ෂන් එකකුත් තිබුණා මෙතන. මේ සුෂි එහෙමත් තිබුණා. ඉතින් අපි කෑම ටිකක් අරගෙන කාලා ඊට පස්සේ එන්න පිටත් වුණා. අපි දැන් චුට්ටක් ගෙවල් කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. අපි දෙන්න මෙන්න මේ ගස් දැකලා මෙතන නැවතුණා. ඇත්තටම මේක ෆෘට් එකක්. මේක අපි දෙන්න සර්ච් කරලා බැලුවා මොනවාද මේක කන දෙයක්ද එහෙම කියලා. අර සර්ච් කරන්නේ නැතුව මේවා කන්න බෑ. ඉතින් හැම තැනම ගස්වල මේ වගේ ගෙඩි හැදිලා තියෙනවා. දැන් සමයක නිසා ගොඩක් ගෙඩි දැන් සමයක එන්න ගැන ගොඩක් ගෙඩි වැටිලා නරක් වෙලා එහෙම තිබුණේ. ඒ තමයි ක්‍රැබ් ඇපල්ස්. මාරම රසයි ඒක. බෙහෙත් ගහලා එහෙමත් තිබුණ නැහැ. ඒ කියන්නේ අර පණුව කාලේ සමහර ගෙඩි බිම වැටිලා එහෙමත් තිබුණ නිසා අපි බය නැතුව කෑවා. මාරම රසයි. ඇපල් ටේස්ට් එකක් තමයි එන්නේ. ඊට අමතරව පණි රසක්, ඇඹුල් රසක් එනවා. හරිම රසයි ඒවා. ඊට පස්සේ අපි දෙන්න මෙන්න මේ ෂොප් එකට ආවා. මේක ඇත්තටම ඇරබික් ෂොප් එකක්. මේකේ ගොඩක් අර ඒගොල්ලොන්ගේ වයිබ් එකට සෙට් වෙන දේවල් තමයි තිබුණේ. අර ලස්සන ලයිට්ස්, ඒ වගේම ස්ටැචුස්, ඒ වගේ දේවල් තමයි මෙතන තිබුණේ. ඒක ඇතුළට ගියාම මාරම ලස්සනයි. ඇලඩින් පහනකුත් තිබුණා. ඉතින් ඇලඩින් පහන ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් එතන තිබුණා. ඒ මාරම ඒ ෂොප් එක ඇතුළ හරිම ලස්සනයි. එක ඒ කලර්ස් එක්ක මේ හරිම ලස්සනයි. අපි දැන් මේ වෙනකොට රෑ වෙලක් තිබුණේ. ටික ටික රෑ වෙන්නත් පටන් අරගෙන තිබුණේ. ඉතින් මේ ඒකේ ඇත්තටම ගන්න දේවල් වලට වඩා ඒක බලන්න තමයි අපි ඇතුළට ගියේ. මොකද ඒ තරම් ලස්සනයි ඒක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ෂොප් එකක් තිබුණේ. මෙන්න මේ විදිහට ස්ටැචුස් එහෙමත් තිබුණා අර ඒගොල්ලොන්ගේ විදිහට. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ ෂොප් එකකට ආවේ. දැන් ඉතින් ටිකක් රෑ වෙලා තියෙන්නේ. අපි ඒක නිසා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මම හිතනවා ඊළඟට දැන් මේ සමයකේ එන්න එකනේ. ඒ කියන්නේ සමයක දැන් ඇත්තටම ඕල්මෝස්ට් ඉවර වීගෙන යන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එක ලස්සන ෆෝල් කලර්ස් බලන වීඩියෝ එකක් වෙයි ගොඩක් දුරට. මොකද දැන් සමයක ඉවර වෙලා ඊළඟට ෆෝල් එක තමයි ස්ටාර්ට් වෙන්නේ. එහෙනම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching. Bye.